Hi Nandi. Bahama. Okay, thank you. Thank you baby. රිපෙටි වලින් හැබැයි මං හිතන්නේ එෆෙක්ට් එකක් තියෙන්නේ මුල් මාස 3 විතරයි. දැන් මං කියන්නම් මං දන්නේ නැහැ ගොඩක් සමහරක් අයට තියෙනවනේ Hello ළමයි, welcome back to my YouTube channel. අද වීඩියෝ එක කරන්නේ බබත් එක්ක. බබා එක්කම මාත් ෂූට් කරන පළවෙනි වීඩියෝ එක. අද ගෙදර කවුරුත් නැහැ. වෙනදට නම් හස්බන්ඩ් ඉන්නවා බබා බලා ගන්න. වෙනදට නම් හස්බන්ඩ් ඉන්නවා බබා බලා ගන්න මට වීඩියෝ එක ෂූට් කරගන්න දීලා. හැබැයි අද හස්බන්ඩ් උත් වැඩ වගේකට එළියට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මම තමයි අද තනියම වීඩියෝ එක ෂූට් කරගන්නේ. අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔයාලට කිරි මදි වෙනකොට කිරි වැඩි කරගන්න කන්න බොන්න පුළුවන් කෑම බීම් මොනවද කියලා. මේ හැමදේම මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක මම කියන්නේ. ඉතින් කන බොන දේවල්නේ ඒව ඇඟට යන වෙන විදිහ එක එක්කෙනාට අනුව වෙනස් වෙන්න පුළුවන්. මුලින්ම කියන්න ඕන මට කිරි හොඳටම තිබුණා. කිරි හොඳටම තිබුණා කියන්නේ දැන් සාමාන්‍යයෙන් කියනවනේ සීස කරාම කිරි එන්නේ නැහැ කියලා මුල් කාලේ. හැබැයි මම බබා හම්බ වෙන්නේ ඉන්නකොටත් ඒ කියන්නේ මාස 7ක් බබා හම්බ වෙන්න ඉන්න මාස 7 වෙනි මාසෙදි වගේ ඉඳලම මට කිරි එන්න පටන් ගත්තා. ඩොක්ටර්ස්ලා එක්කත් කතා කරාම ඩොක්ටර් කිව්වේ ඒව දුවන්න කරන්න යන්න එපා. ඒක බබා එළියට එන්න උත්තේජනයක් වෙනවා. ඒ හින්දා මේ දැම්ම ඒව දුවන්න කරන්න යන්න එපා කියලා. කොලෙස්ටරෝල් එක එන්න පටන් ගත්තා මාස 7 ඉඳලා. ඊට පස්සේ බබා හම්බ වුණ වෙලාවෙ ඉඳලත් මට හොඳටම කිරි තිබ්බා. කිරි කිසිම අඩුවක් තිබ්බේ නැහැ. එක පැත්තකින් බබා බොනකොට අනිත් පැත්තෙන් කිරි වැක්කිරෙන්න තරම් හොඳටම කිරි තිබ්බා මට. හැබැයි මාස 3න් මගේ බබා අසනීප වෙනවා. අසනීප වෙනවා කියන්නේ බබාට ලූස් මෝෂන් හැදෙනවා. ලූස් ස්ටූල්ස් යන්න පටන් ගන්නවා. එහෙම වුණාම බබා ටිකක් කිරි බොන එක රිජෙක්ට් කරනවා. රිජෙක්ට් කරනවා කියන්නේ එයා කිරි බොනවට වැඩිය නිදා ගන්න එක තමයි කරන්නේ. කියන්නේ කිරි බොන්න එනවා ආවට එයා වැඩි හරියක් කරන්නේ නිදා ගන්න එක. ඔය අතර මං කිරි දොවලක් දුන්නා. දොවල දුන්න හින්දා තමයි මං දැනගත්තේ බබාට අසනීප වුණාට පස්සේ මගේ කිරි අඩු වුණා කියලා. ඒ කියන්නේ බබා කිරි උරලා බොන ප්‍රමාණය අඩු වුණා. එතකොට තමයි මං දැනගත්තේ මගේ කිරි අඩු වෙලා තියෙන්නේ කියලා. අනිත් දේ තමයි මං ගත්ත කෑම බීම හැමදේම මට නතර කරන්න සිද්ධ වුණා. මං ඒ කතාව මං ඔයගොල්ලන්ට කියන්නම් මොකද්ද උනේ කියලා. බබාට මාස 3න් ලූස් ස්ටූල්ස් යන්න පටන් ගත්තා. කිරි බොන සැරේට එයා ස්ටූල් පාස් කරන්න පටන් ගත්තා. ඊට පස්සේ බබාගේ පීඩී ගාවට එකගෙන ගියාම බබාගේ පීඩී සැක කරා. අපි බබාට වතුර දීලා රත කල්කේ දීලා ඒ වගේ මොකක් හරි කරලා ඇති කියලා. හැබැයි කිසිම දෙයක් එහෙම කරේ නැහැ. මොකද අපේ ගෙවල් වල කවුරුවක්වත් අපේ බබාව හදන එකට මැදිහත් වුණේ නැහැ. යාලා අපේ කැමැත්තට අපිට බබාව හදාගන්න ඉඩ දීලා අපිට අවශ්‍ය දේවල් කරගන්න ඉඩ දීලා තිබ්බා. ඉතින් ඒ නිසා කවුරුත් බල කරන්න ආවේ නැහැ. රත කල්කේ පොවන්න බබාට වතුර ටිකක් පොවන්න ඒ වගේ කිසිම දෙයකට ආවේ නැහැ. නාවනකොට පවා මං හරි පරිස්සම් වුණා බබාට වතුර පෙවෙන්නේ නැති වෙන්න නාවන්න. බබා අතේ තියන්නේ නාවන්න. ඉතින් වතුර පෙවෙන්න විදිහක් ඇත්තෙම නැහැ. මේ වෙලාවේදී ඊට පස්සේ මං කිව්වා බබාට තියෙන ලැක්ටෝස් ඉන්ටොලරන්ස් එකක් කියලා. කියන්නේ බබාට කිරි ඇලර්ජි වෙන තත්ත්වයක් තමයි ඇවිත් තියෙන්නේ කියලා තමයි පීඩී කිව්වේ. මේ ඇවිල්ලා බබාව ඩිලිවර් එකට ගන්නකොට හිටපු පීඩී මම නම සඳහන් කරන්නේ නැහැ. මොකද පීඩී කිව්ව දේවල් ඇත්ත උනේ නැහැ අන්තිමට. පීඩී ටෙස්ට් කරලා බැලුවා. ඒව කරලා ඔක්කොම කරලා කිව්වේ ලැක්ටෝස් ඉන්ටොලරන්ස් එකක් කියලා. මට කිව්වේ කිරි තේ එකක්වත් බොන්න එපා කියලා. මං කාපු බීපු දේවල් සම්පූර්ණයෙන්ම අතර කරන්න උනා. කිසිම ලැක්ටෝස් අඩංගු කිසිම දෙයක් මට කන්න බොන්න බෑ. කිරි අඩංගු කිසිම දෙයක් මට කන්න බොන්න තහනම්. බබාට කිරි දෙනකම්. දැන් මේ දේවල් අඩු වෙනවත් එක්කම මගේ කිරිත් අඩු වෙගෙන යන්න ගත්තා. මොකද උදේට තේ එක නැහැ. ඒතොර කන කෑම වලට දාන්න පොල් කිරි ටික දාන එක ඇරෙන්න තේ එකක් බොන්න බෑ. මොනවත් කන්න බෑ. චොක්ලට් එකක් මුකුත් කිසිම දෙයක් කරන්න බෑ. කිසිම කිරි සහිත කෑමක් කන්න බෑ. මේ හින්දා
මට ලැක්ටෝස් ඉන්ටොලරන්ස් එකක් කියලා බබාට කිව්ව හින්දා දැන් මට ඒවත් නවත්තන්න වුණා. දැන් මේ හේතුව හින්දා මගේ කිරි මදි වෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ මම දැන් සාමාන්‍යයෙන් එක වාරයකදී දෝන කිරි එක මට බබාට වේල් 2ක් 3ක් දෙන්න ඇති වෙයි. ඒ තරම් කිරි ප්‍රමාණයක් මට දෝලා තියාගන්න පුළුවන් එකපාරකට. ඒ වුණාට අන්තිමට මට උනේ බබා අසනීප වුණාට පස්සේ මං ඒ දොවන කිරි වේල ඒ වේලට විතරයි දෙන්න පුළුවන්. ඒ කියන්නේ මම ඊළඟ වේලට ආයෙ කිරි දොවන්න ඕන. ඒක මහන්සි වැඩක් නේ ඉතින්. අපිට එහෙම රෙස්ට් එකක් නැතුව එක දිගට කිරි දොවන්නත් බෑ. මම බබාට දෝලා දෙන්න පටන් ගත්තේ බබා කිරි බොනවට වැඩිය කරන්නේ නිදා ගන්න එක. කිරි එයාගේ බඩ චුට්ටක් පිරෙනකොට එයා හොඳට නිදා ගන්නවා. ඒතර එයා බඩ පිරෙන්න අවශ්‍ය තරමට කිරි බොන්නේ නැහැ. බඩගින්න නැති වෙනකම් විතරයිනේ බොන්නේ. ඊට පස්සේ මම මෙන්න මේ දේවල් ටික ෆලෝ කරන්න පටන් ගත්තා. කිරි සහිත ආහාර ගන්න බැරි වෙන්න කලින් මම ගත්තේ මොනවද කියන එක මම කියන්න. කිරි වැඩි වෙන්න චොක්ලට් විශේෂයෙන් බලපන්න. චොක්ලට් කාලා බලන්න. චොක්ලට් මිල්ක්, චොක්ලට් ඩ්‍රින්ක්ස් මේ දේවල් වලට කිරි හොඳට වැඩි වෙනවා. ඒකට හේතුව මොකද්ද? විද්‍යාත්මක හේතු මොනවද? ඒව මම දන්නේ නැහැ. හැබැයි මම දන්න ගොඩක් අයට චොක්ලට් වලට කිරි හැදෙනවා. ඊළඟට අපි අහලා තියෙනවා ඕට්ස් චොක්ලට් මිල්ක් එක කන්න ඕට්ස් වලට කිරි හැදෙනවා කියලා. ඔය මම ඔය කියන ඒ කොමන් දේවල් ටික කොහොමද තියෙනවා. ඊළඟට මෝල්ට් අඩංගු ආහාර මෝල්ට් නෙස්ටෝ මෝල්ට් ඒ වගේම ඔය මෝල්ට් අඩංගු මයිලෝ ඔය වගේ ඩ්‍රින්ක්ස් වලට කිරි හොඳට වැඩි වෙනවා. අනිත් දේ තමයි කිරි වැඩි වෙන්න ලොකුවටම බලපාන හේතුව වතුර. හොඳට වතුර බොන්න ඕන. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් බොන්න කියන්නේ ලීටර් 2ක් නම් අපි දැන් ලීටර් 4ක්වත් වතුර බොන්න ඕන. මොකද අපිට දාඩිය වැඩ කරලා දාඩිය දානවා. ඒතකොට බබා කිරි ටික බොනවා. එහෙම වුණාම අපේ ඇඟේ වතුර ප්‍රමාණය අඩු වෙනවා. ඒතකොට ඊළඟ වේලට කිරි නිෂ්පාදනය කරන්න තරම් කිරි අපේ ඇඟේ හැදෙන්නේ නැහැ. අපි වතුර ටික බිව්වේ නැත්තම් හරියට. ඉතින් වතුර හොඳට බොන්න ඕන. වතුරත් බලපානවා කිරි වැඩි වෙන්න. හැබැයි දැන් බබාට කිරිවල තියෙන මේදේ ප්‍රමාණය වැඩි වෙන්නත් ඕනනේ. ඉතින් ඒ හින්දා කනකොට කෑම උයා ගන්න ව්‍යංජන කිරට උයා ගන්න. හොඳට මිටි කිරි දාලා කිරට උයා ගන්න. මොකද බබාට මේදේ අවශ්‍ය වෙනවා. අපේ කිරි වලින් තමයි මේ මේදේ එන්නේ. ඔයගොල්ලෝ දන්නවද දන්නේ නැහැ කිරි දෙව්වට පස්සේ උඩ ටික වෙලාවක් ෆ්‍රිජ් එකේ කිරි ෆ්‍රිජ් එකේ තිබ්බහම කිරිවල යට වතුර ඉතුරු වෙනවා. උඩ ෆැට් එක ඉතුරු වෙනවා. ඒ කියන්නේ ටිකක් ඝනකම් කිරි එකක් උඩ හැදෙනවා. ඒ තමයි බබාට කිරි වලින් හම්බ වෙන මේදය. ඉතින් ඒක හදාගන්න ඔය උක්කු පොල් කිරි දාපු හොඳ මිටි කිරි දාපු ව්‍යංජන කන්න ඕන. කිරට උයලා කන්න පුළුවන් තරම් එතකොට කිරි වැඩි වෙනවා. මම දන්නේ දැන් සමහරක් අයට තියෙනවා මට තිබ්බ තත්ත්වයේ තියෙන්න පුළුවන් බබාට ලැක්ටෝස් ඉන්ටොලරන්ස් එන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට ලැක්ටෝස් ඉන්ටොලරන්ස් එකක් තියෙන්න පුළුවන්. එහෙම වුණාම කිරි සහිත ආහාර අපිට ගන්න බෑනේ. ඉතින් ඒ වෙනුවට ඔයාට පාවිච්චි කරන්න පුළුවන් දේවල් ටික මම සැරින් සැරේ ගත්ත වීඩියෝ ක්ලිප්ස් තියෙනවා. මම ඒවත් එක්ක පෙන්නගෙන යන්නම්. මට හොඳටම හරියේ එක රෙසිපි එකක් තියෙනවා. මම ඒක වීඩියෝ එකේ අන්තිමට කියන්නම්. ඊට කලින් ඔය ඇහෙන සද්ද නම් ගණන් ගන්න එපා. පොඩි කෙනාම සෙල්ලම් කරන්න දාලා තියෙන්නේ. නැත්තම් එයා වීඩියෝ එක කරගන්න දෙන්නේ නැහැ අඬනවා. ඉතින් මම ඒ රෙසිපි එක අන්තිමට කියන්නම්. ඊළඟට ඔයාලට කිරි ಜಾති කන්න බොන්න බැයි නම් ෆ්‍රෙෂ් මිල්ක් ඒ වගේ මුකුත් පාවිච්චි කරන්න බැරි නම් ඔයාලට මෙන්න මේ දේවල් කරන්න පුළුවන්. පළවෙනි එක කොළ කැඳ. කොළ කැඳ වලුත් විශේෂයෙන්ම හාතවාරිය කැඳ. හාතවාරිය කොළ කැඳ එකට හාතවාරිය වලට කිරි සප්ලයි එක බූස්ට් වෙනවා. කිරි සප්ලයි එක බූස්ට් වෙනවා කියන්නේ හොඳට කිරි හැදෙන්න පටන් ගන්නවා හාතවාරිය කොළ කැඳ වලට. අනිත් කොළ කැඳත් හොඳයි කොහොමත් පොල් කිරි දාලානේ හදන්නේ. ඒ නිසා ඒ වුණාට හාතවාරිය කොළ කැඳ බොන්න පුළුවන් නම් ඒක ලේසි. මම හාතවාරිය කොළ කැඳ හාතවාරිය ගෙදර හදාගෙන තිබ්බා. ඊට පස්සේ හස්බන්ඩ්ගේ අම්මා මට හාතවාරිය කොළ ටිකක් එව්වා. මුකුත්ම හොයාගන්න බැරි වෙනකොට කොළ ජාති හොයාගන්න බැරි වෙනකොට ලේසියෙන් හදාගන්න හාතවාරිය කොළ කැඳ.
රෙඩිමේඩ් ඒවා. ඉතින් ඒ වගේ එකක් හදාගන්න තියෙන ප්‍රශ්නයක් නෑ. කොහොමත් ඒවට වගේ ගානක් ඒක මම උදේට බිව්වහම මට කිරි මම මේක හැදෙනවා ප්‍රෙග්නන්ට් හොඳට. කාලෙදිත් කොහොමද ඒක එකක්. බිව්වා. ඊට පස්සේ කිරි මදි වුණාමත් මේක බොන්න පටන් ගත්තා. මේක පැකට් එක කඩලා ඒකේ තියෙන කොළ කැඳ මික්ස් එක ඇතිලියකට දාගන්නවා. දාලා වතුර චුට්ට දාලා මේකේ කැට හිටින්නේ නැති වෙන්න හොඳට දිය කරගන්න ඕන. අපි මේක දිය කරගන්නේ ලිප ඕෆ් එකේ තියලා. ඊට පස්සේ තමයි ලිප ඔන් කරලා අවශ්‍ය ගානට හින්දවලා ගන්නේ. ඊළඟට මුං යට කැඳ වලටත් කිරි හොඳට හැදෙනවා. මුං යට කැඳ එක හදාගන්නේ මුං යටයි හාලුයි එකට පෙඟෙන්න තියන්න. පෙඟෙන්න තියලා රැයක් පෙඟුනට පස්සේ ඒක හොඳට තම්බලා අරගෙන ඒකට පොල් කිරි දාලා උතුරවලා ගන්න. මේකට ඔයාලට වියලි මිදි දාන්න පුළුවන්, කජු දාන්න පුළුවන්. හරිම රහයි. මුං යට කැඳ එක හදාගෙන බොන්න පුළුවන්. විශේෂයෙන් ඔය ඔක්කොටම පොල් කිරි තියෙන හින්දා තමයි මම හිතන්නේ කිරි වැඩි වෙන්නේ. මුං යට කැඳ වලටත් කිරි වැඩි වෙනවා. ඊළඟට මම බත් කැඳ හදාගෙන බිව්වා. බත් කැඳ වලටත් කිරි වැඩි වෙනවා. නිකන් හාල් තම්බලා අරගෙන ඒකට පොල් කිරි දාලා එහෙම උතුරවලා අරගෙන එහෙමත් බිව්වා. ඒවටත් කිරි වැඩි වෙනවා හොඳට. ඊළඟට ඔයාලට කිරි වැඩි කරගන්න ගන්න පුළුවන්. ඩොක්ටර් කෙනෙක්ගේ අනුමැතිය ඇතුව ඔයාලට කිරි පෙති අරගන්නත් පුළුවන්. කිරි පෙති ගන්නකොට ඩොක්ටර් කෙනෙක්ගේ අනුමැතිය ගන්න ඕන. කිරි පෙති වලින් හැබැයි මං හිතන්නේ එෆෙක්ට් එකක් තියෙන්නේ මුල් මාස 3 විතරයි. මොකද ඒකෙන් වෙන්නේ අතුරු ප්‍රතිඵලයක් විදිහට කිරි හැදෙන එක. කිරි පෙති කිව්වට ඒක කිරි හැදෙන්න තියෙන පෙත්තක් නෙමෙයි. ඒක වෙනත් රෝග වෙන ලෙඩකට දෙන බෙහෙත් එකක්. ඒ බෙහෙත් එකේ අතුරු ප්‍රතිඵලයක් විදිහට තමයි කිරි හැදෙන්නේ. එතකොට ඒකෙන් හෝමෝන වලට තමයි බලපෑම සිද්ධ වෙන්නේ. එතකොට මේ කිරි පෙත්තේ ප්‍රතිඵල තියෙන්නේ අතරම මුල් මාස 3 ඉන්න අම්මා කෙනෙක්ට විතරයි. මුල් මාස 3න් පස්සේ කෙනෙක්ට කිරි හදාගන්න try කරාට කිරි පෙත්තෙන් මට නම් වැඩක් වුණේ නැහැ. අතරම කිරි පෙත්ත බිව්වා කියලා එහෙම ලොකුවට කිරි වැඩි වුණේ නැහැ මගේ. කිරි මගේ වැඩි වෙච්ච එකම තැන දැන් මගේ බබාට මාස 10යි. බබා කෑම පටන් ගත්තේ මාස 6න්. එයා මාස 6න් කෑම පටන් ගත්ත දවසේ ඉඳලම එයාට එහෙම කිරි බොන්න ලොකු උවමනාවක් තිබ්බේ නැහැ. මොකද එයා හොඳට කෑවා. කාලේ ඉවරුණාට පස්සේ එයාට කිරි බොන්න තරම් බඩේ ඉඩකුත් නැහැ. එයා ඊට පස්සේ කාලෙකින් සෙල්ලම් කරලා නිදා ගන්නවා. එයාට තාමත් අදටත් රැට නිදා ගන්න යන්න කලින් මගෙන් කිරි ටිකක් ඕන. ඒ අරන්නේ එයාට කිරි වල අවශ්‍යතාවයක් දැනටත් නැහැ. දැන් මගේ බබාට මාස 10යිනේ. ඉතින් බබාට මම දැන් කිරි එහෙම දෙන්නේ නැති හින්දා එහෙම ලොකුවට මං ගාව කිරි නැහැ. හැබැයි බබාට අසනීප වුණාම එයාට වැක්සින් එක ගත්තාම ඒ වගේ වෙලාවට එයාට කිරි ඕන වෙනවා මගේ. එයා මගෙන් කිරි බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙම වෙලාවට එයාට කිරි වැඩි කරලා දෙන්න පුළුවන් රෙසිපි එක තමයි උළුහාල්. උළුහාල් මේකට ගන්න උළුහාල් තේ හැන්දක වගේ ප්‍රමාණයක්. උළුහාල් වතුර පෙඟෙන්න දාලා බොනවා. හැබැයි මම මේ උළුහාල් හදන්නේ මෙන්න මේ විදිහට උතුරව ගන්නවා. මෙන්න මේ විදිහට හොඳට උතුරන්න ඕන සහ කහ පාට වෙනකන් උතුරව ගන්න ඕන. මේ ඩ්‍රින්ක් එක චුට්ටක් විතර තිත්තයි. ඒක මම රෑට තමයි බොන්නේ. උදේටත් බොන්න පුළුවන් ඔයාලට දවසම කිරි වැඩි කරගන්න. හැබැයි මම රෑට තමයි ඒක බොන්නේ. රෑට බිව්වහම මගේ පහුවෙන්ද කිරි වර්ධනය හොඳටම වෙනවා. හොඳට කිරි තියෙනවා. හොඳට උදේට මට හොඳ කිරි එකක් දවා ගන්න පුළුවන්. බබාට වේලි 2ක් විතර දෙන්න පුළුවන් වෙන විදිහට. ඕක තමයි කිරි වැඩි කරගන්න තියෙන ලොකුම රෙසිපි එක මම දන්න. මීට අමතරව ඔයගොල්ලෝ දන්න විවිධ දේවල් ඇති කිරි වැඩි වෙන්න.
සාමාන්‍යයෙන් අපි දන්න දේවල් වලට වැඩිය මං හිතන්නේ උළුහාල් ඩ්‍රින්ක් එක ඒ වගේ දෙයක් දන්නව අඩුයි. ඊළඟට කිරි වැඩි වෙන්න ලොකුවටම බලපාන දේ තමයි මුරුංග කොළ. මුරුංග කොළ වලටත් කිරි වැඩි වෙනවා. මුරුංග කොළ මැල්ලුම් හදලා කන්න පුළුවන් නම් මුරුංග කොළ කෑමට එකතු කරගන්න පුළුවන් නම් ඔයාට මුරුංග කොළ වලටත් ඇඟේ ලේ වර්ධනය වෙනවා. ලේ වර්ධනය වෙනවා කියන්නේ කිරි වර්ධනය වෙනවා. ඊළඟට මස් වර්ග තෝරන්නේ බේරන්නේ නැතුව කන කෙනෙක් නම් බීෆ් ලිවර් එකටත් හොඳට කිරි වර්ධනය වෙනවා. සහ රතු මස් වර්ග වලටත් හොඳට කිරි වැඩෙනවා. කිරි වැඩි කරගන්න ඕන නම් ඔයාට ඒ දේවල් පාවිච්චි කරලා බලන්න පුළුවන්. මීට අමතරව ඉතින් අපි සාමාන්‍යයෙන් දන්න කෑම බීම මේවා තියෙනවා. ඉතින් මේ දේවල් මම මේ වීඩියෝ එකේදී කියන්න යන්නේ නැහැ ඔයාලට. මේ කියන දේවල් සමහර අයට හරියන්න පුළුවන්, සමහර අයට හරියන්න නැති වෙන්න පුළුවන්. එක එක්කෙනාගේ ඇඟේ තියෙන දේවල් අනුව වෙනස් වෙනවා. හෝමෝන අනුව වෙනස් වෙනවා. තව ඒ වගේ ඔයාලා දන්න රෙසිපිස් තියෙනවා නම් ඒව ෂෙයා කරගන්න. අලුත් අම්මලට කිරි මදි අම්මලට මේ වීඩියෝ එක උදව්වක් වෙයි. මේ මං කියපු දේවල් වලට අමතරව මගේ වීඩියෝ එකේ මෙන්ෂන් වෙලා නැති දෙයක් තියෙනවා නම් ඒ දේවලුත් පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒක අපි හැමෝටම උදව්වක් වෙයි. ඉතින් එහෙනම් ගිහින් යන්න හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. අලුත් වීඩියෝ එකක් එක්ක ඉක්මනටම හම්බෙමු.